කටේ කිරිසුවඳ යන්නට පවා බැරි වුණා. යුදට උපන් කුමරායයි නමක් ඇති වුණා. මුල් ලෙරියා වෙලේ වතුර ලේට හැරවුණා. ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා. හැමෝම දන්න ඒ හරි ලස්සන කවිපද පේලිය අඩංගු වෙන කතාන්දරයට අදාළ පළවෙනි රාජසිංහ රජුරෝ එහෙම නැත්නම් රාසින් දෙයියෝ එහෙම නැත්නම් ටිකිරි කුමාරයා. ටිකිරි කුමාරයාගේ සොහන තමයි මට මේ පිටිපස්සෙන් ඔයාලට මේ පේන්න තියෙන්නේ. ඉතින් මං අද අවිස්සාවේල්ල පැත්තේ ඔය ගොරකා ඇල්ල මණන් ඇල්ල වගේ දියැලි ටිකක් බලන්න ආවා. ඒ බලන්න ආපු ගමනේදී මම මේ ඉන්නේ ගොරකා ඇල්ල බලන්න යන ගමන්. ඒ ගොරකා ඇල්ල බලන්න යන ගමනේ චුට්ටක් වටේ පිටේ මිනිස්සුත් එක්ක කතා කරපුවාම මට කිව්වා මහත්තයා මෙන්න මේ වගේ තැන් ටිකකුත් තියෙනවා ගිහින් බලන්න කියලා. ඒ එකක් තමයි සීතාව ගඟට එහා පැත්තෙන් තියෙන සීතාවක රාජධානී සීතාව ගඟට එහා පැත්තෙන් තියෙන සීතාවක මාලිගාව. ඒත් එක්කම සීතාව ගඟට මෙපිටින් තියෙන බැරන්ඩි කෝවිල පරණ ගල් පාලම එහෙම. ඒත් එක්ක මේ ගොරකැල්ල බලන්න යන ගමන් අපිට හම්බ වෙන පළවෙනි රාජසිංහ රජුරුවන්ගේ සොහොන. කතාවටත් කියනවනේ සීතාවක රාජධානිය මහනුවර රාජධානිය ගාවට එනකම් පැතිරලා තිබ්බාය කියලා. ඒත් එක්ක සීතාවක රජුරුව එහෙම නැත්නම් ටිකිරි කුමාරයා රාජසිංහ කුමාරයා ඔය පෘතුගීසිත් එක්ක හොඳට සටන් කරපු හොඳ උපක්‍රම යුද උපක්‍රම දන්න හොඳ යුද වීරයෙක් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් කොහොම හරි ওই නුවරට ගිහිල්ලා කොණප්පු බණ්ඩාර එහෙම නැත්නම් අපේ මහනුවර රාජධානි රජ වෙන පළවෙනි විමල ධර්මසූරිය රජුරුවත් එක්ක සටනක් වෙලා එද්දී පෙතංගොඩ උයනදී කතාවක් තියෙනවා විස උණ කට්ටක් යනුණා කියලා. ඒ උණ කැට්ට යනුණාට පස්සේ ඒ රජතුමා සීතාවක රාජධානියේ එන අතරමඟදී නැති වුණා කියලා කතාවකුත් තියෙනවා. ඒ කතාවට සම්බන්ධ සොහොන් පොත හැටියට ජනප්‍රවාදයේ එනවායි කියලා සඳහන් වෙන ස්ථානය තමයි මෙන්න මේ සඳහන් වෙලා තියෙන්නේ. හුඟ දෙනෙක් අවිස්සාවේල්ල හරහා යනවා. ගියාට හැමෝම එන්නේ නැති, දන්නේ නැති තැනක්. හැමෝම එන්න ඇවිල්ලා බලන්න මේ තියෙන්නේ අපේ ටිකිරි කුමාරයාගේ එහෙම නැත්නම් පළවෙනි රාජසිංහ රජුරුවන්ගේ සොහොන් කොතේයි සඳහන් වෙන ස්ථානය. ඉතින් මායා දුන්නේ රජ කුමාරයාට දාව උපදින එකම පුත්‍රයා 1581 1593 ක්‍රිස්තු වර්ෂ කියන කාලේ තමයි මේ සීතාවක රාජධානිය මුල් කොටගෙන රජකම් කරන්නේ සහ මේ රාජධානිය අවසාන රාජකුමාරයා හැටියටත් හඳුන්වන රාජසිංහ රජුරුවන්ගේ යුද වීරයාගේ මෙන්න තියෙනවා අදට අපිට දකින්න ඉතුරු වෙලා තියෙන අවසාන කොටස් ටික. අපි තව චුට්ටකින් යනවා සීතාවක මාලිගය බලන්න. ඒ වගේම ගොරකැල්ල බලන්නත් යනවා. අපි සීතාවක මාලිගාව ගාවදී දැනගමු සීතාවක මාලිගාවේ තියෙන විශේෂත්වය සහ සීතාවක රාජධානිය ගැන. එහෙනම් බලා ගන්න මේ තියෙන්නේ අපේ රාසින් දෙයියොන්ගේ සොහොන් පොත.